විවාහ ජීවිතයකට ඇතුල් වුණාට පස්සේ පිරිමින් විසින් හඳුනා ගන්නා ලිංගික බෙලහීනතාවය ෂණික මෝචනය. ඒ වගේම පුරුෂ පාර්ශවයෙන් බහුතරයකට ජීවිතයේ යම් අවස්ථාවක අත්විඳින්නට සිද්ධ වෙන ලිංගික බෙලහීනතාවයේ විදිහට මේ දක්වන්න පුළුවන්. පිරිමි ජනගහනයෙන් 30%කට ජීවිතයේ යම් අවස්ථාවක මේ தත්ත්වය අත්විඳින්නට සිද්ධ වෙනවා. ආයුර්වේදයේ ක්ලීව දෝෂ යටතේ සඳහන් වෙන රෝග තත්ත්වයක්. ඒ වගේම මේක ශුක්‍රගත වාත සම්බන්ධ රෝග තත්ත්වයක් විදිහට දක්වන්නට පුළුවන්. කෙසේ වුවත් මේ ස්වන් පාලනයකින් තොරව සිද්ධ වෙන දෙයක්. ෂණික මෝචනය කියන තත්ත්වය නිතරම හෝ වැඩි වාර ගණනක් ලිංගික එක්වීමකදී පුරුෂ ලිංගයේ යෝනි මාර්ගයට ඇතුල් කිරීමට පෙර හෝ ඇතුල් කළ විගස විනාඩියත් විනාඩි 3ත් අතර කාලයකදී ශුක්‍ර මෝචනයේ සිද්ධ වීම ෂණික මෝචනයේ විදිහට දක්වන්න පුළුවන්. මේ ආකාර දෙකකට පිරිමි පාර්ශවයට අත්දකින්නට සිද්ධ වෙනවා. යම් පාර්ශවයක් විසින් පළමු ලිංගික අත්දැකීමේ සිටම විනාඩියකට අඩු කාලයකදී ශුක්‍ර මෝචනයේ සිදුවීම අත්විඳින්නට ලැබෙනවා. මේ தත්ත්වය ලයිෆ් ලොන්ග් ප්‍රිමැචුවර් එජැකියුලේෂන් විදිහට දක්වනවා. ඒ වගේම තවත් පාර්ශවයක් විසින් ජීවිතයේ මුල් අවධියේදී මේ தත්ත්වය අත්විඳින්නට නැතුව යම් අවධියකට පසුව විනාඩි 3කට අඩු කාලයකදී ශුක්‍ර මෝචනය සිද්ධ වීම අත්දකිනවා. මේ தත්ත්වය acquired premature ejaculation විදිහට දක්වනවා. තවත් කොටසක් ඉන්නවා උන්ට ඇත්තටම ෂණික මෝචනය නැහැ. නමුත් Tamanට එම රෝග තත්ත්වයේ තියෙනවා කියලා හිතලා බොහෝ මානසික පීඩාවට ලක් වෙලා සිටින පිරිසක්. කෙසේ වුවත් මේ රෝග තත්ත්වය බොහෝ මානසික පීඩාවන් නැති කරන්නට සමත් වෙනවා. ඒ වගේම Tamanගේ සම්බන්ධතාවයේ ගැටලු ඇති කරන්නට විවාහයේ දෙදරා යන තත්ත්වයට පත් කරන්නටත් මේ රෝග තත්ත්වය සමත් වෙනවා. ඒ නිසාම බොහෝ දෙනෙක් මේ තත්ත්වයට ප්‍රතිකාර හොයන්නට උත්සුක වෙනවා. ඔබට මේ තත්ත්වය නිසා මානසික ගැටලුකාරී තත්ත්වයක් මානසික පීඩාවක් ඇති වෙනවා වගේම ඔබට පවතින මානසික රෝග තත්ත්වයන් නිසා මේ ෂණික මෝචනය ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ශරීරයේ පවතින හෝමෝනමය ගැටලුකාරී තත්ත්වයන් තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්ත්වයන් නිසාත් ෂණික මෝචනය ඇති වෙනවා. ඒ වගේම තමයි ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් විශේෂයෙන්ම පුරස්ති ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් නිසා ෂණික මෝචන තත්ත්වය අත්විඳින්නට සිද්ධ වෙනවා. තරබාරු බව, දියවැඩියාව, ඒ වගේම තමන්ගේ සම්බන්ධතාවයේ පවතින ගැටලු, සහකාරියගේ ස්වභාවය, ලිංගික එක්වීමකදී බාහිර පරිසරයේ බලපෑම්, ඒ වගේම තමන් වරදකාරී හැඟීමකින් මේ ලිංගික එක්වීම සිද්ධ වෙනවනම් ඒ අවස්ථාවෙන් ඉක්මනින් ඉවත් වීමේ සිතුවිලි ඔබට පහළ වෙනවා. අන්න ඒ හේතුව නිසාත් මේ ෂණික මෝචනය ඇති වෙන්නට පුළුවන්.